ජපුරට එන්න හිතන් ඉන්න ඔයාට දැන් පෙන්වන්න යන්නේ කැම්පස් එක. ඉතින් දැන් යාළුවත් එක්ක එළියට යන වෙලේ ඔයාලට මම කැම්පස් එක පෙන්වන්න. ඕ. ඔන්න ඉතින් මමයි මගේ යාළුවයි එළියට යන්න තමයි හදන්නේ. අපි හොස්ටල් එකෙන් දැන් එළියට යනවා. ඉතින් ඔයාලා අහන්න එපා හොස්ටල් එක මෙච්චර කලවරයිද කියලා. ළමයි ගොඩක් මේ දවස්වල සෙමිස්ටර් එක්සෑම් එක නිසා ගෙදර ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා තමයි ලයිට් එක ඕෆ් කරලා තියෙන්නේ. ඉතින් ඔයා ජපුර ආර්ට් වලට සිලෙක්ට් වෙලා ඉන්න කෙනෙක් නම් ජපුර ආර්ට් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම තේරෙන්නේ සෝරත හොස්ටල් එකට හරි ධර්මපාල හොස්ටල් එකට හරි තමයි. ඉතින් ඒ ගැන වැඩි දුරටත් ඔයාලට ඕනි නම් විස්තර අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ තියෙන ධර්මපාල හොස්ටල් එක ඒ වගේම ලස්සන ගාඩන් තියෙනවා. ඉතින් මෙන්න මේ පැත්තේ තියෙන්නේ සෝරත හොස්ටල් එක. ඔයාලට දැන් පේනවා ඇති. ඉතින් ජපුර ආර්ට් කරනවා නම් ඔයා මේ channel එක ඔයාටම තමයි. අද තමයි මම පළවෙනි වීඩියෝ එක කරන්නේ. ඉතින් ඉස්සරහට ඔයා දැනගන්න ඕනි කාරණා ගොඩක් අරගෙන එනවා. ලෙක්චර්ස් යන්නේ කොහොමද? ඒ වගේම හොස්ටල් සම්බන්ධයෙන් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් මේ තියෙන්නේ ජපුර මැනේජ්මන්ට් ෆැකල්ටි එක. ඉතින් ජපුර මැනේජ්මන්ට් කිව්වම දන්නවනේ කොච්චර ප්‍රසිද්ධයිද කියලා. ඉතින් ඔයා මැනේජ්මන්ට් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙලා ඉන්න කෙනෙක් නම් එන්න හිතන් ඉන්න කෙනෙක් නම් මේ තමයි ඔයාගේ ෆැකල්ටි එක. එතකොට මේ තමයි ලස්සන ජපුර. ඇත්තටම කිව්වොත් අවුරුදු 13ක් ඉගෙනගෙන මේ වගේ ගොඩක් හොඳ මේ වගේ ලස්සන කැම්පස් එකකට එන්න ලැබෙනවා කියන්නේම ඇත්තම කිව්වොත් ලොකු සතුටක්. ඉතින් ඔයත් කැම්පස් එන්න ඉන්න යාළුවෙක් නම් ජපුරට එන්න ඉන්න යාළුවෙක් නම් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම දන්න දෙයක් නම් මම අනිවාර්යෙන්ම ඔයාට රිප්ලයි කරනවා. සමහර විට මම වීඩියෝ එකක් අරගෙන එන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි මේන් ගේට් එකෙන් එළියට ආවා. ඉතින් මගේ යාළුවයි අපේ වැඩේ කරගෙන ඊට පස්සේ ආය කැම්පස් එකට යනවා. ඉතින් කොහොම ගියත් කන්න අමතක කරන්නේ නැහනේ. ඉතින් මගේ යාළුවයි ගත්තා රසම රස අච්චාරු එකක්. ඉතින් දැන් ඒකේ රස බලන විදිය තමයි ඔයාලට ඔය පේන්නේ. ඉතින් ඔන්න මගේ යාළුවයි ආපහු කැම්පස් එකට යනවා. ඉතින් ඔයා ජපුර ආර්ට් කරන කෙනෙක් නම් ආර්ට් කරන් ඉන්න කෙනෙක් නම් මේ තියෙන්නේ ඔයාගේ ලෙක්චර්ස් තියෙන තැන් දෙකක්. ඉතින් ඔන්න මම කකා තමයි යන්නේ. ඉතින් මං වගේ පෙරේතෙක් ඉන්නම ඕනි. ඉතින් ඔන්න ඔතන තිබ්බේ සුමංගල මන්දිරය. ඔය තියෙන්නේ විමල ධම්ම මන්දිරය. ඉතින් මෙන්න මේ හෝල් එකේ තමයි ඔයාට ලෙක්චර්ස් තියෙන්නේ ඔයා ආර්ට් කරනවා නම්. ඉතින් මේ channel එක ආර්ට් කරන ළමයිට විශේෂ නිසා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් ඉස්සරහටත් වැඩිදුර ගොඩාක් තොරතුරු මම අරගෙන එනවා. ඉතින් මේක හරිම පොඩි වීඩියෝ එකක්. හරිම කෙටියෙන් තමයි ඔයාට කියන්නේ. ඉතින් අපි දෙන්න යන්න හිතුවා පිට්ටනිය පැත්තට. ඔයාට පේනවාද ළමයි එහෙම සෙල්ලම් කරනවා. ඉතින් අපි චුට්ටක් පිට්ටනිය පැත්තට ගියා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඕනිම ස්පෝර්ට් එකක් තියෙනවා ඔයාට කරන්න පුළුවන්. ඔයා කැමති ස්පෝර්ට් එකකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම සම්පතක්ම ඔයාට මේ විශ්වවිද්‍යාලයේ අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අපි පිට්ටනියට ඇවිල්ලා ගත්ත පොඩි වීඩියෝ එකක් තමයි ඒ දැක්කේ. ඉතින් අපි දෙන්න ආපහු කැන්ටින් එකට ආවා. කැන්ටින් එකට ඇවිල්ලා ඔන්න ඔය අච්චාරු එක රහ බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේක හරිම චූටි වීඩියෝ එකක්. හැබැයි ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ ප්‍රශ්නයට අදාළව වීඩියෝ එකක් අනිවාර්යෙන් මම අරගෙන එනවා. එහෙනම් අපි මෙතනින් සමුගමු. ඔයාට සුබ පතනවා. ඔයා ජපුරට එන්න ඉන්න කෙනෙක් නම් ඔයා ගොඩක් වාසනාවන්තයි කියලා කියන්නත් ඕනි.